දැන් අපි කියවන්න යන්නේ early readersලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද මැයි මස 13 වන බදාදා. මාතෘකාව තමයි ඔබ අයිති යේසුස් වහන්සේටයි. අද බයිබල් පාඨය ශුද්ධ මතෙව් 28:19. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න. පියාණන්ගේත් පුත්‍රයාණන්ගේත් ශුද්ධාත්මයාණන්ගේත් නාමයට ඔවුන් බෞතිස්ම කරන්න. බෞතිස්මය යනු හුදෙක් ජලය ගිලවීමට වඩා වැඩි යමක් වේ. එය ඔබ යේසුස් වහන්සේට අයිති බව පෙන්වන සුවිශේෂී ක්‍රමයකි. යමෙකු බෞතිස්ම වන විට ඔවුන් පවසන්නේ මම යේසුස් වහන්සේව විශ්වාස කරමි. මම උන්වහන්සේව අනුගමනය කිරීමට තෝරා ගනිමි කියාය. අප බෞතිස්ම වන විට අප යේසුස් වහන්සේ සමග එක්වන බවත් උන්වහන්සේ සමග ඒකත්වයෙන් වන බවත් බයිබලය අපට උගන්වයි. බයිබලයේ සඳහන් වන පරිදි පවුල් අපෝස්තලතුමාට බෞතිස්මය ගැන වඩා හොඳින් තේරුම් ගැනීමට අවශ්‍ය වූ පිරිසක් මුණගැසුණි. ඔහු ඔවුන්ට පැහැදිලි කර දුන් අතර ඔවුන් යේසුස් ස්වාමින් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම වූහ. මෙයින් පෙන්නුම් කළේ ඔවුන්ගේ ජීවිත දැන් යේසුස් වහන්සේට අයිති බවයි. ඔබ බෞතිස්ම වූ විට යම් විශාල දෙයක් සිදුවිය. ඔබ යේසුස් වහන්සේට එක් වූ අතර උන්වහන්සේගේ නාමය ඔබගෙරි ප්‍රකාශ විය. ඔබ දැන් ජීවත් වන්නේ උන්වහන්සේගේ ප්‍රේමය සහ බලය තුලයි. දෙවියන් වහන්සේට මහිමය වේවා. දැන් ඔයාලට පුළුවන් රෝම 6 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 4 වෙනි පදයට කියවලා අධිගිරගත් දේ තව දුරටත් බලන්න. අපි අධිහිල්ලේ ප්‍රකාශනය කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. දයාබර ප්‍රේමණීය පියාණෙනි, යේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ පුදුමාකාර නාමය නිසා ඔබට ස්තුතියි. මම උන්වහන්සේට අයිති බවත් සෑම දිනකම උන්වහන්සේගේ ප්‍රේමය සහ බලය තුළ ජීවත් වන බවත් මට මතක් කර දීම ගැන ස්තුතියි. ආමේන්.